Nimasage birthday. It's my birthday. Let's party. Hey dear Nima. 1, 2, 3. Bye. ඔන්න ඉතින් කාලෙකින් අපි දෙන්න අපහු එක්සේ අයිනවා අපි දෙන්න ගැඳුම් දෙකනේ කවගේ අරගෙන හරි ඉතින් අපි යන්න අද යනවා අපි අද කොහෙද යන්නේ අපි යනවා නිමාසට වගේද නිමාසලයි ගෙදර යනවා අද නිමාසගේ බර්ත්ඩේ ඉතින් බලන්න හොඳ දේවල් ගොඩක් වෙනවා ඉස්සරහට හැපි බර්ත්ඩේ නිමාසගේ බර්ත්ඩේ හැබැයි මම කවදාද හිතන්නේ ඉක්මනට දාන්න ඕනේ මේ එහෙනම් අපි ගිහින් බලමු අපි දෙන්න දැන් ට්‍රේන් එකේ නැගලා අපි දෙන්න දැන් එනවා කියපු වෙලාවට කලින් තමයි මේ යන්නේ මේ ගොඩක් කලින් යන්නේ ඉතින් බලමු ගිහිල්ලා නිවාස අක්කගේ බර්ත්ඩේ එක දවස කොහොමද ගෙවෙන්නේ කියලා ඔබලකට ඔයා TikTok කරලා කාගේ channel මම නම් දම්සුනේ Vidam chudi. मैं सीढ़ी नंबर बड़ी मैं अभी यार टास आई अभी बनी यार शेयर करना हमारे देवर पर डाल की गई अभी ये उन्होंने है अहमदाबाद जाने ट्रेन के साथ देख का पिक्चर මේ යන ගමන් චුට්ට පරක් වුණා ට්‍රේන් එකේ වෙලා ගියා. ඒ නැගිටින් මේ යන ගමන් ඉන්නේ බල මොකද වෙන්නේ කියලා පොඩ අපි බ්ලොග් කාලේ ට්‍රේන් එකේ වීඩියෝ කරන්න අවශ්‍ය වෙනවා. ආල් පොඩ ආරම්භය කරනවා එන්නට ගන්නවා යා චුටි ගෑනේ. මම කලින් හම්බේ වුණා සම්බන්ධ. දැන් අපි ලස්සනට දවසක් කරගන්න උත්සාහ කරන්නේ කොහොමද ලස්සන දවසක් වෙනවා කියලා සෙට් එකක් ගන්න ඉවරයි. කොහොමද දවස් අපි මාසකට පල්ලේ ඉඳලා අපි ආසෝන hari ලස්සනයි ඉන්නේ අසානි අක්කා අද අපි දෙන්න පොඩ්ඩක් එක වගේ යන්න මැච් කරලා පාට විතර චුට්ටක් වෙනස්. ඇත්තටම පිටරට වල ජීවත් වෙන නම් මොකක් හරි අමුතු එකක් එනවා ඒක ඇති ඔය එක TikTok කරන්න වෙනවා. එක දේවල් ඒ අර පාළුව තනිකම කාලිය කතා ගන්න මානසික කරන්නේ කාන්සිය මොකක් හරි කාන්සිය Hai. Kau බලන්න birthday girl. අන්තිම 20 සමරන අපේ birthday girl බලන්න. කෝ බලන්න. ගිගිදිට දිවා. ලස්සන කෙනෙක් ඉන්නේ. අපෝ ලස්සන ඇඳුමක් කියලා ඉන්න දන්නේ නැද? birthday කියන්නේ. පස්සින් ඉනවා හලෝ මම යෝයේ හිටිය මලක ඩුණු ගදයි දාලා ඕ පරිප්පුත් ගදයි මම ඒ මට ඔයාලට මොනවද හිතෙන්නේ වාගේ බර්ත්ඩේ එක සම්බන්ධව අද පොඩ දවස අර එදා වගේ වෙයි දන්නේ නැහැ නේ බස් එන සුළු මොනවද නොතර ඉන්නත් ඇදුන්නේ අද කවද්ද 9 දිනේ ඔව ගත්තා 9 දිනෝ මොනවාද අර ඒගොල්ලෝ කර කරගෙන තියමුන්න දෝස නිමාසක්කේ ඔයාලා ෆෝන් එකේ තියන්න පාර ගිහිල්ලා නිකන් පිස්සුවන්නේ හරෝ මට vlog කරන්න අමතක වෙනවා ටිකකින් ගිහින් ගමන ගිහින් ඇවිල්ලා වීඩියෝ ගත්තේ නැහැ කිනේ වීඩියෝ කරන්න බැරි වුණා ඕ හලෝ එකයි කේස් මේ අපිට රසම රස ඉතින් දාපු ප්ලේන්ටිද ප්ලේන්ටියක් ගෙනත් දුන්නා
නිමාසගේ ලස්සන ගෙදර. මේ ගෑන්ට කැමරාව අල්ලපු ගමන් තමයි මතක් වෙන්නේ ගවුම් අඳින එකයි කොණ්ඩේ පීරන එක. නිමාසගේ චූටි කාමරේ. චූටි නෑ මම මේක බෙඩ්රූම් එකට එන්න තිබ්බ එක. හරි හරි ඉතින් මොරුවට කියන්න චූටි කියලා. ඒ ටිකක් දානවනේ මම. මේ ඉස්සර කාලේ නිමාසයි අයියයි ආදරය කරන කාලේ ගත්ත ෆොටෝස්. මේ ලස්සන මඤ්ඤොක්ක කොළ පැලේ දුන්නේ මම යාට. ඒක තෝ උඩයයි දාන්නේ. ඒක උඩ ගියොත් ඒකට ඔයා හලෝ ඒක උඩ යනවා වගේ ඔයාගේ ජීවිතේ ඉහළින් ඉහළට ඉහළට යන්න. ඒක තමයි මගේ සතුට. It's my birthday. Apa kira? Masih kira. Apa itu 25? 25 ya. මේ දෙන නිමාසක් අපි වෙනුවෙන් හදපු කෑම. නිමාස ඉතින් ලකුණු ගන්නවා. හිතලා බලන්න ඕනේ නිමාසක්කද හස්බන්ඩ් හැදුවේ කියලා. කවුද හැදුවේ? එකයි තියෙන්නේ. දැක්කනේ ප්‍රශ්න. එකයි හැදුවේ. චිකන් එක විතරයි හලෝ මං හදලා දුන්නේ. මොනවද කරන්නේ? මේ බටු එකට මානයි. අනේ නිමාස රස නැහැ. අනේ මම මෙයා හිතගෙන දෙන්නට දානයක් දුන්නා. අයියේ ඔයා මොනවද හැදුවේ? චිකන් එක විතරයි. මේ පරිප් එකත් රසයි. බටු එකත් රසයි. සැලඩ් එකත් රහයි. කජු එකත් හොඳයි. කජු එක රස නැහැ. හොඳයි. ඒක පිටින් නෑ ඒක. ඊළඟට මාළු එක කොහොමත් හොඳයි. පපඩම් ඉතින් ඒ රසනේ. මේ චිකන් එක තියනවා නේද? පාල යන්න එන්නේ. මේ චිකන් එක නම් කව් ඔයා මම දෙන්නේ නේද? ජපාන් නාවතනේ කාපු රස මේ ඔක්කොටම වඩා රස මේ අපිට මේ වෙන රටකට ආවට පස්සේ තමයි ඒක අන්එක්ස්පෙක්ටඩ්ලි උනේ හලෝ. ඒක බංගගත්ත ගමන් කට්ටේ බුවරු වරගෙන. රහයි දාලා. අර චිකන් එක මම වගේ ඉතින් ඒක රායි කතා දෙන්නේ නැහැ. ඵලේ යන්න. අපිට කොමඩු හදනවා. ඉතින් මේවා මේවා රත්තරන් ගණන් ජපානයේ රත්තරන් ගණන්. ඔයා මොනවද ප්‍රශ්නේ? ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ? Happy Mother's Day. අනේ නිමාසක්ගේ අපිට ලබන අවුරුද්දට Happy Mother's Day කියන්න පුළුවන් වේද? මද 6යි. ඒ ගැන අපි ලබන අවුරුද්දෙත් නැන්දලා වෙන්නේ නැහැ. වගකීමෙන් ජීවත් වෙනවා. ජීතුනාන. බොරු කිය අතු ගාන කව්. ඒක අහන් ඉන නිවසේ අයිතිකාරිය නිමාසා. ගෙදරට ආපු අයගේ වැඩ ගන්න නිමා. අද මට කොටකොල පැලයක් දෙන්න රුක්සන් අයියා. කොමඩු කනමන්. අපේ කව් කොමඩු කන විදිහ. ඇයි ඔය කෑල්ල විතර කිතුරු කරේ? මේ තමයි අපි ඉගෙන ගන්න ළමයි වශයෙන් බලන නේ. අයි හවසට කන්න ඉතුරු කරේ? මං කන්න. අනේ මං කන්න. හැදකාරී ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා. ඔබේ මිනිනෙල් දැස වසා මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා. ඔබ
නිමාසා ගිටාරකින් කොහොමද මොනවද අහලා ඔහොම තියාගෙන ගහන එක? කොහාල යන්න හදන්නේ? ඉතින්වත් කමක්. කොහෙද යන්න හදන්නේ? අසානේ එක්කලා ගෙදර. නින පුටයි නේදෝලෝ. අනේ කොටයි. අපි යනවා හිරාතෝ බෂිචෝ. ආශාගේ කොණ්ඩ වෙනස් මගේ ඒරියා එකෙන්ද යන්න හදන්නේ කෙලිම ආශාගේ ඒරියා එක. උඩ නිකන් මගේ කොණ්ඩ චප්ප වෙලා වගේ. ඒ ලස්සනයි. ඔය කර්ලි එක තමයි හොඳ. මම කියන්නේ කවුලක් නෑ කියන්නේ. මගේ නැචරල් කර්ස් ඒක ලස්සනයි. It's okay. අහන්නකෝ මේ මුළු ජපානෙම අපේ ඔයාලගේ ව්ලොග්ස් බලලා හැමෝම දන්නවනේ අපි තුන්දෙනා ජීවත් වෙන්නේ කොයිද කියලා කික්කිනේ ඉරත වචනේ. ඉන්නේ සුවේදවල අනිත් එක්කෙනා. එකලා ඉන්නේ නේ. ඔක්කොම දන්නවා ඉන්නේ කොයිද කියලා. ගෙදර ඉඳන්ද. නාලා. තේ ටිකක් බීලා යන්න ඉන්න ඔක්කොම. හැපි බර්ත්ඩේ ගර්ල්. බලතේ. වයසෙ කියලා මම උන්නාට බලන්න මගේ පෙනුමනේ. කොච්චර වයසට ගියත් වයසට යන්නේදී එකම එක්කෙනා. ඒකනේ බලන්න. එහෙම කියලා හිතාගෙන ඉන්නවා. එහෙම කියලා හිතාගන්නේ මේ මෙයා බ්ලොග්ස් කරනවා. මෙයාට ඉතින් මතක් වෙන්න ඉඳලා හිටලා. ඔව් එහෙම. වැරදි වෙන එක සාමාන්‍ය දෙයක් මිනිස්සු අතින් හරිද මේ අන්තිම එක. දැන් මේ බ්ලොග් එකෙත් දානවා මේ අන්තිම එක. අනේ අය ගොටුකොළ පැලයක් චෝදයි. අය ගොටුකොළ පැලයක් චෝද. දෙකයි දුන්නේ. දෙකයි දුන්නේ. තුනක් දුන්නේ දෙකයි. පළවෙනි සැරේ එකයි හලෝ දුන්නේ. මෙහෙම හිච්ච එකක් දුන්නේ පළවෙනි සැරේ. ඔයා දන්නවද අපි ගෙදර හදාගත්ත පෙළේ කොච්චර එකක්ද කියලා? ඒ හරි ඉතින් මම පොරොන් දෙනවා ඔයගලන්ට කොටකොල සම්බෝල හදලා දෙනවා කියලා මම හදවන්නේ අයියේ. කාලේ ගන්න අල කොටකොල තනිය දිනාගත්ත. ඕක දෙන්න ඕන පරිල්ලුවේ. කොහොමද ඔයා බලේ කියන්නේ කොහොමද? ඉතින් මම පරියක් දෙන්න අයියේ. තව මේ නිකන් හැම ඇසෙට දක්වා ඉන්නවා. හරියට වගේ. හරි බෑ අහුන්නේ නැහැ වගේ බ්ලොග් එකට. ඇත්තටම නෑ ඇත්තටම. අපිටත් අඳින්න ඉතින්. අපිටත් ඒක දෙන්න ඕනේ. අහන්නකෝ ඔයාලා දන්නවද ආයිද මේ අද ඔයාලට කියලා හිටව ගන්න කියලා බයි බයි කව් වල් නිමාසා උපන්දින දවසේ හස්බන්ඩ් මොහොම දාලා යනවාද අනේ ඉතින් ඔක්කොම අතට දුන්නේ නැත්තම් මං කියන්නේ හරි සාධාරණයි ලස්සන කුරුළු ජෝඩුවක් බලමුද කියලා දානවා තම්මේල් එකට ඕනේ මේකත් අඳුරු වුණා. අඩි මගේ වීඩියෝ එකත් අඳුරු වුණා. වාව් ලස්සන කෙල්ල තුන්දෙනෙක් පාරට බහලා. බර්ත්ඩේ ගර්ල් කවුද විතර? මින්නේ. කොලේ මට ඔයිට කියපන්ද? නෑ මට බැරි නෙමෙයි. Really, I can speak Sinhala very well. Okay. හරියටම කන්ද උඩනේ හලෝ අපි ඉන්නේ. It's my unforgettable 29th birthday. Yeah, cheers for your new chapter. Kore kara toti. Oh my god. Magi ටිකටින් සික්කරක් දන්නේ මම. ඇතිද? වීඩියෝස් වයිරල් වෙනවා ජපානයේ ෆිට්නස් කියලා. ඇත්තම කතාව මේවා තමයි ජපානයේ ෆිට්නස්. ඉතින් කඳු තරණය කරනවා. මේවා. ඔව් ඇත්ත මේ තියෙන ජපානයේ ෆිට්නස් නේ. ඔහොම තමයි ජපානයේ ෆිට්නස් හැදෙන්නේ. නේ නිමා. පේනවනේ ෆිගර් එක අපේ නිමාගේ.
කොකාකෝලා බෝතලේ වගේ නිමා ඇස්. පේනවනේ අපේ නිමා කොකාකෝලා බෝතලේ වගේ ඉන්නවා. හැබැයි මෙගා. මෙගා. ඒක නම් ඇත්තාලෝ මගේ කොහෙටත් නෑ. නෑ නිමා නම් අපේ නිමා කියලා ලස්සනයි සෙක්සි බනානා. අපේ සෙක්සි බනානා. බවුල් දෙන්නෙක් යන ගමන්. Father crazy? ක්‍රේසි. මට ජපානින් දන්නේ හරි අර ඈතින් එනවා පේන්නේ නිමාස කියන අපේ ගමට යන ගිනි පෙට්ටි කෝච්චි. ගිනි පෙට්ටි කෝච්චිය. හරිම කියුට් කෝච්චිය ආයෙ පැත්තේ යන්නේ. මං වගේමයිනේ. හරි කියුට්. නිමාස මල්වල වීඩියෝස් ගන්නවා. චුටි සර්ප්‍රයිස් එකක් arrange කරලා තියෙනවා. ඒ නිසා මම ඒ දෙන්නම හලලා මම යනවා ගෙදර. මම දැන් ගිහින් ඉක්මනට ඒ දෙන්න එන්න කලින් ඒක arrange කරලා තියන්න ඕන. බලමු ඉතින් නිමාසක්ක මොකද කියන්නේ කියලා. මේ තියෙන්නේ ෂූටියට නිමාට ලෑස්ති කරපු සර්ප්‍රයිස් එක. ලොකුවට නෙමෙයි ඉතින් ෂූටියට ලෑස්ති කරේ. කෙනෙකුට පස්සේ බලමු අපි නිමාගේ කොහොමද කියලා. අර ගතියට පේනවා. ඇයි? නෑ අර අරක මේ කැම් එකට වෙනස් වෙලා පේනවා. ඇයි ඔයත් මේ කරගෙන ඉන්නේ? ඇයි ඔය අපි ගෙදරට ආපේ? මම නැතුව vlog කරා. ඕ මොනවද කියනවේ? අනේ ඔයගොල්ලෝ දොඩම් ගත්තද? අඩෝ නගට්ස් තිබිලානේ හරිය ගෙදර. ඉන්නවට පේන්නේ. කව්. නත් වැරදි නැතත් වැරදි ප්‍රශ්න ගොඩයි. birthday cake එක හැමෝම ගෙදර කන ගමන් තමයි ඉන්නේ. අපිම කපලා අපිම කනවා. ඒක මගේ birthday cake එකේ වුණා. මගේ birthday cake එක. මගේ birthday cake එක. හරි හරි මේක මගේ birthday cake එක. මේක නිමාෂගේ birthday cake එක. මේක නිමාගේ cake එක. නිමාගේ cake එක. නිමාගේ cake එක. හරි නමත් ගාව දෙන බෙල්ලා. නිමාස හරි. සක්කාගේ birthday uniform එක තමයි මේක. මේ තියෙන්නේ. ඒක අපි නිමාසක්කටත් gift එකක් විදියට යාර uniform එකක් දුන්නා. බන්ධනාගාර රැඳවියෝ වගේ. ආයෙත් මොනවද හිතන්නේ යාගේ birthday ගේ uniform එක? ඇත්තටම හොට දැනෙනවා මේක ලොකුවට දැනෙනවා මේ කවදාත් අමතක වෙන එකක් නැහැ කියලා. Cheers. Happy birthday to me. Kampai. Kapan garis demo? Birthday kampai. Ni pun. මට කියන්න හැම දෙයක් හිතේ තියෙන
දැනෙනා දැනක මං ආසයි අහන් ඉන්න ඔබේ නෙතුවකින් රැඳෙනා කඳුල මෙනෙහි කරමින් අඳුරු සිතින් ලෝභේ දාමින් මිදිලා රැඳෙමින් හැකිවේද සිතනු රිසින් මට කියන්න හැම දෙයක් හිතේ තියෙන දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙනා දැනක මං ආසයි අහන් ඉන්න ඔබේ නෙතුවකින් රැඳෙනා කඳුල මෙනෙහි කරමින් අඳුරු සිතින් ලෝභේ දාමින් මිදිලා රැඳෙමින් අපි නිමාසගේ බර්ත්ඩේ එක දවසකින් මට වොයිස් කරන්න ඕනේ නෑ. ඔව් එක දවසකින් මේ ගෙවලා මොකද ඉවර කරේ නැහැ. අපි ඊළඟ දවසටත් නිමාසගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් දාගත්තා. මගේ බර්ත්ඩේ එක ඇවිල්ලා 29 වෙනි බර්ත්ඩේ එක ඇවිල්ලා මෙගා බර්ත්ඩේ එකක්. හින්දා අපි කල්ලිය දැන් යනවා ඉතින් එළියට. අමුමාරු කන්න කීපා. අපේ නිමාසගේ බර්ත්ඩේ එකේ තීම් එක තමයි එක වගේ ඇඳීම. Black මචං තීම් කලර් එක බ්ලැක් නැහනේ. මගේ ෆොටෝ ෂූට් එකත් බ්ලැක්. ඔව් ෆොටෝ ෂූට් එක බ්ලැක්. ඊයේ ඉතින් අපි රෝසනේ යන්නේ. එතකොට එක වගේ ඇඳීම තමයි මේ අපේ තීම එක. අපි ඉතින් බලමු අපි යනවා නිමාසගේ සුෂි ආසාව ඉෂ්ට කරන්න අනේ මම සුෂි කාලා තියෙනවා හොඳේ. හරි ඉතින් නිමාස කාලා තියෙනවා. නිමාසට ආයේ කන්න ඕනේ ඔය කන්නේ. ඊට පස්සේ ඉන්න සෙන්ස් එකට ඕන වෙලා දින වෙලා රාමෙන් කන්න. එක එකනා එක එක ක්‍රේවිං. ඔයාලා ඒක ඉස්ත කරනවා කියලා පොරොන්දු වුණා. එහෙම කරමු. එක එකනා එක එක ක්‍රේවිංස්. ඉතින් අපි හැම එකම ඉෂ්ට කරන්න හිතාගෙන ඔන්න ඉතින් අපි එළියට බැස්සා. මේ සෙන්සි පේන්නේ නැහනේ. four girls. අපි තාම යනවා සුෂි කන්න. මෙච්චර දුර කතර ගෙවාගෙන දුර කතර ගෙවාගෙන ඔබ නොකියම ආවට මට සමාවේ බන්දර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ බලන්න අපේ ගම මේකෙත් ගන්න. මේකෙත් හතරක් දාන්නද? සීෆුඩ්. ඉතින් මේක මල්ටිස් Ready? 1, 2, 3. මමත් ගියේ නෑ අද අත්හදා බලන්නේ. ඕ අතන වතුරක් තියෙනවා. එයා නෙවෙයි. මෙතන යන්නේ. පහළ නෙවෙයි. මේ බලන්න මේ දෙන්න එද්දි අරන් ආවේ එක බෑග් එකයි අද්දි බෑග් 10ක් විතර අරන් යනවා ගෙදර යද්දි.
ඉතින් ඔන්න ඔහොම තමයි නිමාගේ දවස ගෙවුනේ. ඉතින් එයා වෙනුවෙන් ගොඩාක් ලොකු දේවල් කරන්න බැරි වුණත් අපි එයා වෙනුවෙන් කරපු පුංචි දේවල් වලටත් එයා ගොඩාක් ලස්සනට hina වුණා. නිමාගේ බර්ත්ඩේ වීක් එකක් ඉවර කරා. බර්ත්ඩේ පාටි ඉවරයි. බර්ත්ඩේ වීක් එකක්. මොනවද ඒ බර්ත්ඩේ එක අන්ෆෝගේටබල්. හරි ඉතින් දැන් අපි ඒක ඉවර කරන්න හදන දැන් මෙයාලා නිවෙස් බලා යන්න හදන්නේ. ඊළඟ දින අපි ආයෙත් දවසක වෙනනේ ආවේ එක මල්ලක් අරගෙන යද්දි මලු 10ක් විතර අරන් අර අපේ ගෙදර දැන් බඩු මල්ලක් අරගෙන එහෙම දැක්කේ. ඉතින් එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. අපි ආයෙත් දවසක සෙට් වෙනවා. බයි. ජීවිතේ අපිට ලැබෙන චූටි දෙයකින් වුණත් සතුටු වෙන්න පුරුදු වෙන්න. එතකොට අපේ ජීවිතේ අපි දන්නේම නැතුව ගොඩාක් සතුටින් ගත කරනවා. එහෙනම් මගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් thank you. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාගෙන යන්න. ආපහු දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.